ඔයාලා දන්නවද හරිචන්ද මුදලාලි ගොඩ ගියේ ඉංග්‍රීසි දැනුම නිසා කියලා? ඔයාලා දන්නවද හරිචන්ද මුදලාලිගේ පළවෙනි ව්‍යාපාරය හාල් මෝලක්? ඉඩම් ඔප්පුව උකස් තියලා ගත්ත මුදලකින් තමයි මෙයා මේ හාල් මෝල පටන් ගත්තේ. එහෙම පටන් ගත්ත ඔහුගේ හාල් මෝල තරංකරුව පරද්දලා ඉදිරියට එන්න හේතුව තමයි ඔහුගේ ඉංග්‍රීසි දැනුම. කොහොමද එහෙම වෙන්නේ? ඒ කාලේ තමයි දෙවන ලෝක යුද්ධය පටන් ගත්තේ. මේ යුද්ධෙත් එක්ක ලෝකෙම හාල් ඉල්ලුම වැඩි වුණා. මේ නිසා එවකට හිටිය ආණ්ඩුව හාල් මෝල් හිමියන්ගේ ටෙන්ඩර් කැඳෙව්වා. එතකොට හාල් මෝල් පරීක්ෂා කරලා තෝරගන්න හිටියේ සුද්දෙක්. හැබැයි අනිත් හාල් මෝල් හිමියන්ට වඩා වැඩි මිලකට තමයි හරිචන්ද ළඟ හාල් තිබ්බේ. උඹලා දන්නවද? සුද්දේ කතා කරලා මෙයාට ටෙන්ඩර් එක ගන්න මෙයාට මූලික පදනම උනේ එයාගේ අධ්‍යාපනය. ඕක තමයි හරිචන්ද කියන අග්‍රගණ්‍ය ව්‍යාපාරිකගේ ආරම්භය. කොහොම හරි ටික කාලයක් යනකොට කොළඹට යන හොඳම හාල් එක තමයි හරිචන්ද සහල්. ඊට පස්සේ මොහු විවිධ නිෂ්පාදන වෙළඳපොළ ඉදිරිපත් කළා ලංකාවේ දැවැන්ත ව්‍යාපාරික බවට පත් වුණා.